දැන් ලොකු නැහැ. එහි තුලානේ ග්‍රාම සේවක තමයි මම. ග්‍රාම සේවකයට තමයි මම කතා කරන්නේ. ග්‍රාම සේවක තමයි දැන් කාරණාව කියන්නේ නැත්නම් විකාරයක් වෙනවනේ මෙතන. ග්‍රාම සේවක තමයි යෝ කියන්නේ. ග්‍රාම සේවක හැටියට මම දන්නවා. අපේ සුමිත් මල්ලි ගංජාරක් කුටියක්වත් කටේ තියෙන මිනිස්සෙක් නෙමෙයි. ඇත්ත. ගංජාරක්කු කිසි දෙයක් කටේ තියන්නේ නැහැ මේ සුමිතා. විකුණනවා විතරයි. කවුරුත් ඒ කාරණාව දන්නේ. කවුරුත්ම දන්නේ. හොර රාසෙනේ කරන්නේ. ඔය කිසිම දෙයක් මන් දැනන් හිටියේ නෑනේ. අර මං නංගි දන්නෙත් නෑ ඒ කාරණාව. ගෑණි දන්නේ නෑ කියලා. ඒක කරා ආපු ලේ ඉඳලා කියවනවා. අමුහුත් කරන්නේ. මගේ තෙවෙනි අසට පේනවා. මේ කර්මානුඵල ශක්තියින් එක්ක මාමා විශ්ව ශක්තිය විසින් මේ ප්‍රශ්නේ විවිධ අතවලට යොමු කරලා තියෙනවනේ. නෑ මම දන්නේ නෑ. දැන් මේ ප්‍රශ්නේ අපි සමතයකට පත් කරන්න ඕන නම් අපි මුලින්ම කරන්න ඕනේ සමත භාවනාවේ යෙදෙන්න. දැන් අපි හිතමුකෝ මෙහෙම කායානුපස්ස සති. ඒ ආපෝ වායෝ තේජෝ බුද්ධ සිකුරු ඔය කියන ධාතු වලින් මේ ශරීරය හැදිලා තියෙන්නේ. දැන් මේ ශරීරය කූඩුව සමතයකට ගන්න සමත භාවනාව කරන්න තියෙන මධ්‍යස්ථාන තියෙනවා. ඒ වගේ තැන් වලට තමයි නේද ඔය සමත මණ්ඩල කියන්නේ. ඔව්. මාව විකටෙක් වගේ පේනවද? මාව විකටෙක් වගේ පේනවද? උඹලා ඔක්කොම කටවා ගනිලා. මේවා වැඩි හිටියෝ බැඳියත් වෙලා විසඳන්න ඕනේ ප්‍රශ්න. නිසන්තර ආඩුවේ. මුගෙත් වැරදි තියෙනවා තමයි. මේ කාරණාව ගැන මට උඹත් එක්ක තනියම ටිකක් කතා කරන්න. උඹලා හිට බලන්න. හැබැයි රාහු කාලෙත් ගෙවුනා ප්‍රශ්නේ විසඳෙන්නත් බැරි නෑ. ලොක්ක මොනවයි කරන්න ඉඩ තියෙන නෑ. කරන්න බෑ. වයසයි. මේකයි කෙල්ලේ කාරණාව. සුමිටගේ වැරදි තියෙන බව ඇත්ත. හැබැයි උඹගෙත් වැරදි තියෙනවනේ. දැන් ওই ළමයි නැති ප්‍රශ්නෙත් අපි දන්නේ. ඒවලත් අපි ගාව බෙහෙත් තියෙනවා. හැබැයි උඹගේ අනිත් හුටවටත් අපි දන්නවා. කෙල්ලේ මාරකයක් ගෙවුනතු පෙදසි ආතු වගේ. උඹ වැරදි නෑ සුමිත් කොල්ලෝ. මචං නාකිය වෙලාවට ගිහින් තනියම කතා කරේ. සෙනග කොටේ කතා කරලා විලිලයි. මචං කිව්වද? නෑ නෝ ගාම්සිංහ මහත්තයා කියලා කතා කරේ. ගාම්සිංහ මහත්තයා. ඔය මොකාව එක්කන් ආවත් මං එන්නේ නෑ. මං ඇවිල්ලා නුන් තම්සෙත් එක්කනේ මුන් එක්කනේ මේනේ.